එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණයකට අනුව පසුගිය දශක දෙක පුරාවට ලෝකයේ සාගරයෙන් 1/5ටත් වැඩි ප්‍රමාණයක් අඳුරු වී ඇතැයි සොයාගෙන තිබේ. සාගරය අඳුරු වීම ඕෂන් ඩාකනිං ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලිය සිදුවන්නේ සාගරයේ ඉහළම ස්තරයේ සිදුවන වෙනස්කම් නිසා ආලෝකයට ජලය හරහා ගමන් කිරීම අපහසු වීම හේතුවෙනි. ප්‍රකාශ කලාපය ෆොටික් සෝන් ලෙස හැඳින්වෙන මෙම ඉහළ ස්තරය සියලුම සාගර ජීවීන්ගෙන් 9%කට නිවහන වන අතර ගෝලීය ජෛව භූ රසායනික චක්‍ර නිවරදිව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. ග්ලෝබල් චේන්ජ් බයොලොජි පුවත්පතේ පළ කරන ලද මෙම අධ්‍යයනයෙන් 2003 හා 2022 අතර කාලවකවානුව තුළ ගෝලීය සාගරයෙන් 21%ක් අඳුරු වී ඇති බව සොලාගෙන තිබේ. සාගරය අඳුරු වන්නේ ඇයි? මෙම පර්යේෂණයට අනුව ඇල්ගී වර්ධනයේ වෙනස්වීම සහ මුහුදේ මතුපිට උෂ්ණත්වය වෙනස්වීම වැනි සාධක සාගරය අඳුරුවීමට හේතුකාරක වන බව විශ්වාස කෙරේ. අඳුරුවීම නිතරම දක්නට ලැබෙන්නේ ප්ලවාංග වර්ධනය වීමට උපකාරී වන පෝෂක කොටස් බහුල ජලය මුහුද මතුපිටට පැමිණෙන සහ අධික වර්ෂාපතනය නිසා කෘෂිකාර්මික රසායන ද්‍රව්‍ය හා අවසාදිත ගොඩබිමෙන් සෝදාගෙන ගොස් ජලයට එක්වන වෙරළබඩ ප්‍රදේශවලයි.